අටමහා කුසලයන්ගෙන් පළමුවැන්න ලෙසින් එන කඨින චීවර පූජාව නම් වූ මහරු පින්කමට මෙවර මාතර වීරදෙව ශ්‍රේෂ්ඨාරාම අපේ විහාරස්ථානයේ මූලික කර ගනිමින් දායකත්වය දරන්නට අපට හැකියාව ලැබුණා. වසරකට පමණක් එන මේ උතුම් කටයුත්තට ඉතාමත් සාර්ථක ලෙස කරගන්නට අපිට සහාය වුණු විශාල පිරිසක් ඉන්නවා. ඉතින් අන්න ඒ හැමෝටම ස්තුතිවන්ත වෙන්න මේ උතුම් කටයුත්ත සිද්ධ වුණු විදිය අපි මේ විදියට අරගෙන ආවා. පසුගිය ඇසලපුන් බොහෝ දින වස් ආරාධනා පින්කමෙන් ආරම්භයේ සයිටුහන් වන මේ උතුම් පින්කම පුරා මාස 3ක කාලයක් පුරාවටම දිව ගියා. කාලයක් පුරාවට පිරුම් මේ උතුම් පින්කමට මේ වසරේ දායකත්වය දරන්නට අපට හැකියාව ලැබුණා. ඉතින් මේ වසරේ එම දායකත්වය දරන්නට අපි වාසනාවන්ත වුණා. පන්සල පිරිසිදු කිරීම කටයුතු වගේම පන්සලේ තෙල් තාලේප කරන වගේ විශාල කටයුතු සියල්ලටම දවස් ගණන් වෙහෙස මහන්සි වෙලා අපිට උදව් කරපු විශාල දෙනෙක් ඉන්නවා. දින ගණන් උදේ ඉඳන් හවස් වෙනකම් වෙහෙස මහන්සි වෙලා අපේ පන්සල ලස්සන කරන්නට නෑදෑ හිතමිතුරු ගම්වාසී බොහෝ දෙනෙක්ගේ සහාය අපිට මේ කාලේ පුරාවටම ලැබුණා. ඉතාමත් කෙටි දින කීපයක් තුලදී පන්සලේ සියලුම වැඩ කටයුතු නිමා කළා. කඩන පින්කම දවස වෙනකොට පන්සල ලස්සන කරගන්නට අපිත් එක්ක විශාල පිරිසක් මේ කටයුත්තට එකතු වුණා. ඉතින් ඒ සියලු දෙනාගේම ඒ වෙහෙස, ඒ මහන්සිය අපි මේ වෙලාවේදී අගය කරනවා. ඒ සියලු දෙනාම ආදරෙන් මතක් කරනවා. උතුම් වූ කඨින චීවරය අපේ නිවසේ මේ විදියට ලස්සන ආසනයක් සකස් කරලා තැන්පත් කරන්නට අපට හැකියාව ලැබුණා. ඉතින් මේ වගේම තමයි අවසන් දින කීපෙදී අපේ නිවසේ කඨින චීවරය තැන්පත් කරලා අවසන් දවසේ රාත්‍රියේ ධර්මදේශනා පින්කමකුත් සිදු කරලා මේ උතුම් කටයුත්තට තව තවත් වටිනාකමක් එක් කරන්නට අපට හැකියාව ලැබුණා. ඉතින් මතක් කරන්න ඕන මේ සියලු දේම අපි තනියෙන් කරපු දේවල් නෙවෙයි. දවස් ගණන් උදේ ඉඳන් රෑ වෙනකම් මේ සියලු කටයුතු සාර්ථක ලෙස කරගන්නට බොහෝ දෙනෙකු තම දහඩිය මහන්සිය වැගිරුවා. ඉතින් මේ විදියට පෝය දින රාත්‍රියේදී උතුම් වූ කඨින චීවරය වැඳ පුදා ගන්නට ප්‍රදේශවාසී, ගම්වාසී, නෑදෑ හිතමිතුරු බොහෝ දෙනෙකු මේ අයුරින් පැමිණියා. ඉතින් මේ උතුම් පෝය දිනයට පසු දිනේ අපේ නිවසේ තැන්පත් කර තිබූ කඨින චීවරය මෙලෙස පන්සල වෙත වැඩමවාගෙන ගොස් පූජා කරමින් උතුම් වූ කඨින චීවර පූජාවේ නිමාව ඉතාමත් සාර්ථක ලෙස සහිටුහන් කරන්නට අපට හැකියාව ලැබුණා. පුරා මාස 3ක කාලයක් පුරාවටම දිව ගිය මේ උතුම් පින්කමේ තිරය පිටුපස නිහඬ චරිත වී සාර්ථක අවසානයක් කරා ළඟා වන්නට අපට දිරිය ශක්තිය උණු බොහෝ දෙනෙකු සිටිනවා. අපේ පවුලට සම්බන්ධ අපේ නෑදෑ හිතමිතුරු සියලු දෙනාමත්, ප්‍රදේශවාසී, ගම්වාසී, අසල්වාසී සියලු දෙනාමත්, ඒ වගේම එක වචනකින්, එක සිතුවිල්ලකින් හරි මේ පින්කමේ සාර්ථකත්වය උදෙසා අපට දිරිය දීපු ශක්තියක් වුණු ඔබ සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම මේ මහරු පින්කමේ උතුම් වූ පින් බලෙන් ඔබ සියලු දෙනාගේම සියලු පැතුමන් හිතනවටත් වඩා හොඳින් ඉෂ්ට සිද්ධ වෙන්න, වාසනාවන්ත වෙන්න, සුබ වෙන්න පතමින් අපි දැනට නවතින්නම්. අටමහා කුසලයන්ගෙන් එකක් සම්පූර්ණ කරන්නට මෙලෙසින් පුරා 3 මාසයක කාලයක්
පුරාවට අත්වැල් බැඳ ගනිමින් අප සමග නුඹ කරපු උතුම් සේවයට තුති පිදුම් මැදින් පින් වරුසා මෙලෙස එක් වේවා. තුති පිදුම් මැදින් පින් වරුසා මෙලෙස එක් වේවා.